යාළුවනේ අද වැස්ස දවසක් මේ 8:00මාර විතර අපේ ගෙදර තත්ත්වය වැස්සෙන් ඔයගොල්ලෝ තේරෙනවද? වැස්ස වහනවා මේ රටේලා ඔයගොල්ලෝ පොඩි වෙලාවක් අරගෙන channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න. මේ වෙලාව 10යි 10:25ට විතර වෙලාවක් දැස්ස තත්ත්වයයි පොලෙන් තියෙන දේ හිතුවා සුලගත් හොඳට හමුනවා. දැන් මම කුඩයක් කියලා ගියා එළියට ඔයගොල්ලෝ වීඩියෝ එකක් ගන්නවා. ඒ පොල්ගස් ඔයගොල්ලෝ කමෙන්ට් එකකුත් දාන්න ඔයගොල්ලන්ගේ පැත්තට මේම කියලා. මේ දැන් මිදුල උණගත් එක්ක යන දිශාවත් වෙනස් වෙලා සුළඟක් තියෙනවා. සීතලයි මේ දවස් ටිකේ. ඉදලා මේමයි ඕගොල්ලන්ගේ පැත්තට කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ බලන්න උණගත් එක්ක පොල් ගස් කරනවා. අර පැත්තේ ලොකු පොල් ගහ. මේ වීඩියෝ හොඳයි නම් ඕගොල්ලෝ like and comment කරන්න. දැන් යාළුවන්ට share කරන්න. වැස්සත් දැන් වහින දිශාව වෙනස් වෙලා සුළං වමන දිශාවත් සමග මේ තමයි DS Nature Hub. Bye bye. අන්න දැන් කුලගාවා එකපාරට. මේ 8:00මාර විතර අපේ ගෙදර වතුර ගොඩක් තියෙනවා. වැස්සෙන් වතුර බිල්ලා මේ හරියට යන්න බෑ. අර පැත්තට රෙකෝඩ් කරන්න බෑ මෙතනින් යන්න බෑ. ඔයගොල්ලෝ හොඳටම තේරෙනවද? වැස්ස හොඳටම වහිනවා. මිදුල යට වෙලා 10යි 50 විතර අපි තව බෑගින් විතර ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් තියෙනවා. අපි බලමු වෙනස් ඔයගොල්ලෝ පොඩි වෙලාවක් අරගෙන channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක like එකක් දාගෙන එන්න. ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනි වීඩියෝ එක ඉවරන්නේ යන්න කලින් මේ වෙලාව 10යි click කරන්න වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. 10:25ට විතර මිදුලේ තත්ත්වයයි වැස්සේ තත්ත්වයයි